පැයට කිලෝමීටර් 600කට වඩා වේගෙන් හරියට නිකම් පොළොවෙන් ඉතිරිලා යනවා වගේ දැනෙන දුරියක් ගැන ඔයා කවදාද අහලා තියෙනවද? සාමාන්‍ය කෝච්චියක් කොළඹ ඉඳන් බදුල්ලට යන්න පැය 8කට වඩා වැඩි කාලයක් යනවා. මේ සුපිරි දුම්රිය මුළු ලංකාව හරහා යන්නේ විනාඩි 30කටත් වඩා අඩු කාලයක්. හැබැයි මේකේ තියෙන පුදුම දේ මේක නෙමෙයි. මේ කෝච්චිය දුවන්න කිසිම රෝදයක් පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් කොහොමද මේ කෝච්චිය මේ තරම් වේගෙන් යන්නේ? අද අපි බලමු ලෝකයේ වේගවත්ම දුම්රිය පිටිපස්ස සැඟවුණු අනාගත ලෝකය වෙනස් කරන්න පුළුවන් ඒ සුපිරි තාක්ෂණය මොකක්ද කියලා. අංක 1. රේල් පීලි මත ගෑවෙන්නේ නැති පාවෙන කෝච්චිය. මෙතනදී කෝච්චියේ පතුලේ සහ රේල් පීලි දෙපැත්තේ සවි කරලා තියෙන ප්‍රබල චුම්බකවල සමාන ද්‍රව එකිනෙක විකර්ෂණය වන න්‍යාය පාවිච්චි කරනවා. මේ චුම්බක බලය නිසා මුළු කෝච්චියම රේල් පීලි වලින් අඟල් 4ක් විතර උඩින් පාවෙන්න ගන්නවා. ඝර්ෂණය බිඳුවක් වෙන නිසා කෝච්චියට උපරිම වේගයක් ගන්න පුළුවන්. අංක 2. ඉදිරියට ඇදගෙන යන චුම්බක බලය. කෝච්චිය උඩින් පාවුනාට පස්සේ මේක ඉදිරියට ධාවනය කරන්නේ චුම්බක බලයෙන්ම. මේ ඇදීම හා තල්ලු කිරීම තප්පරයකට 10 වාරයකට වඩා සිද්ධ වෙන නිසා කෝච්චිය රොකට් එකක් වගේ ඉස්සරහට යනවා. අංක 3. සුපිරි සන්නායක චුම්බකත්වය. ජපානයේ ලෝක වාර්තාව තියපු මේ දුම්රිය පාවිච්චි කරන්නේ සාමාන්‍ය චුම්බක නෙමෙයි. චුම්බක ක්ෂේත්‍රය උපරිමයෙන්ම ශක්තිමත් කරන්න මේවා සෙල්සියස් අංශක -269කට වඩා සීතල කරනවා. අංක 4. ගුවන් යානයක හැඩය. පොළොවේ ඝර්ෂණය නැති කරලා පැයට කිලෝමීටර් 500-600 සීමාවට එනකොට කෝච්චියට තියෙන ලොකුම බාධාව තමයි හුලම් වැදීම. මේ නිසා මේ දුම්රිවල ඉදිරිපස සාමාන්‍ය කෝච්චියක් වගේ නැතුව ඉතා දිගු උල් හැඩතිව නිර්මාණය කරලා තියෙනවා. හුළඟ කපාගෙන ඉතා සුමටව ඉදිරියට යන්න මේ හැඩය උදව් වෙනවා. රෝද නැතුව ඝර්ෂණය බිඳුවක් කරලා කාන්දම් බලයෙන් විතරක් පොළොවෙන් උඩ පාවෙලා යන මේ මැක්ලෝ තාක්ෂණය ඇත්තටම අනාගත ප්‍රවාහන ලෝකයේ පෙරලියක් කරලා ඉවරයි. ඉතින් මේ ගැන ඔයා මොකද හිතන්නේ? වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් සුපිරි විද්‍යාත්මක සහ අභිරහස් තොරතුරු දැනගන්න අපේ channel එක දැන්ම subscribe කරන්න.